ඔබ කවදාහර හිතුවද තව අවුරුදු 10කින් 15කින් අපේ රට කොතනද තියෙන්නේ කියලා. මම අද කතා කරන්නේ හැමෝම මගහරින නමුත් අද කතා නොකළොත් අනාගත රටක් ඉතුරු නොවන මාතෘකාවක්. මේක නේද රටේ අනාගත අවදානම්. ඔබ මම රටේ අනාගතය ගැන හිතුවේ නැති වුණාට අතීතේ හිටපු දූර දක්ෂී අය අවශ්‍ය කරන කාලෙට අවශ්‍ය කරන දැනුම් පද්ධතිය ඉතුරු කරලා ගියා කියලා ඔබ දන්නවද? මම මේ කතා කරන හැම දේකම සාක්ෂි පිටින් අද හැමෝම දේක දෙයක් කියනකොට පිළිගන්න බැහැ. අපිට උනත් පිළිගන්න බැහැ. හැබැයි සාක්ෂි අවශ්‍යයි. මම මේ කතා කරන හැම මාතෘකාවටම හැම දේකටම අදාළ ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියාගෙනයි කතා කරන්නේ. ඉතිහාසයේ ඉඳලම අපි දැක්කේ එකම නාට්‍යය. ආණ්ඩු විපක්ෂවලට චෝදනා කරනවා, විපක්ෂ ආණ්ඩුවලට චෝදනා කරනවා. සමාජය පුරාවට වෛරය වපුරනවා. මේ හැම දෙයකින්ම මේ හැම පක්ෂයම එකතු වෙලා දෙපැත්තට ඇදීම තුළ තැලෙන්නේ පොඩි වෙන්නේ අහිංසක රටවැසියන්. හැමෝම දේශප්‍රේමීන් වගේ කතා කරාට කිසිම කෙනෙක් මධ්‍යස්ථව රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න හරි සැලැස්මක් එක්ක ඉදිරිපත් වෙලා නැහැ. මේ පටු දේශපාලන පොරය අස්සේ රටේ අනාගතය දිය වෙලා යනවා. උගත්තු රට යනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ පරපුර විනාශ වෙනවා. මතක තියාගන්න, රට අරාජික වෙන්නේ අරයාගෙන් මෙයාගෙන් එයාට ඇඟිල්ල දික්ක කර ඉන්න අනතුර නිසයි. කිසිම කෙනෙක් අපට වැරදුනා අපි දැන් පොදු සැලැස්මකට අනුව වැඩ කරමු කියලා කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට දැන් අවශ්‍ය කරන්නේ පක්ෂ දේශපාලනයක් නෙමෙයි, මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්. කවුරු බලයට ආවත් වෙනස් වෙන්නේ නැති ජාතික සැලැස්මක්. ජනතාව පක්ෂවලට බෙදිලා රණ්ඩු වෙන එක නතර කරන්න කාලය ඇවිල්ලා. සියලුම දෙනා එකතු වෙලා මධ්‍යස්ථ සැලසුමක් ඉල්ලා සිටිය යුතුයි. අපි හිතුවා අරගල වෙලාවේ මධ්‍යස්ථ සැලසුමකට හැමෝගෙම එකගතාවේ එයි කියලා. හැබැයි ඒකත් පටු දේශපාලන අරමුණක් වුණා. ජනතාව එකතු වෙලා මධ්‍යස්ථ සැලසුමක් ඉල්ලුවේ නැත්නම්, එහෙමත් නැත්නම් මධ්‍යස්ථ සැලසුමක් ඉදිරිපත් කළේ නැත්නම්, ඒකට එකගතාවයක් ගත්තේ නැත්නම් හැමදාම වෙන්නේ දිනෙන් දින අරාජිකත්වයට පත්වෙන රටක ජීවත් වෙන්න. මතක තියාගන්න, රට දියුණු වෙන්න පටන් ගන්න ප්‍රතිපත්තියක් එකතු වුණ දවසට විතරයි. ඔබ මොකද හිතන්නේ? අපිට මැද මාවතක් අවශ්‍ය නැද්ද? අපි හැමදාම කරේ පක්ෂවලට බෙදිලා රණ්ඩු වෙච්ච එක. ආණ්ඩු විපක්ෂවලට බැන ගන්නවා, විපක්ෂ ආණ්ඩුවලට බැන ගන්නවා. ඒ අය දේශපාලන වේදිකාවල ජනතාව මුලාවට පත් කරනවා. අපි ඒකට අහු වෙලා හිටියේ. හැබැයි රට ගොඩ දාන්න අවශ්‍ය කරන මධ්‍යස්ථ සැලසුමක් මේ රටේ කාටවත් අවශ්‍ය නැද්ද? මම අද මේ කතා කරන්නේ පෞද්ගලික අත්දැකීම් සහ සාක්ෂිත් එක්ක. මම වසර 6ක විතර පර්යේෂණයකින් රුපියල් මිලියන 6ක් ලක්ෂ 60ක් පමණ වියදම් කරලා තුන්කල් දැක්ම නමින් විද්‍යාත්මක මාස්ටර් සැලැස්මක් හැදුවා. මේක හුදෙක් අදහසක් විතරක් නෙමෙයි, ලෝකයේ තියෙනා වූ බලවත්ම තාක්ෂණික ආයතන ගෝලීය වශයෙන් ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙන සැලසුමක් කියලා සනාථ කරලා තියෙනවා. මම මේ සැලසුම ග්‍රාම සේවක, නාගරික කොමසාරිස්, ආණ්ඩුකාර, ඊට පස්සේ ගියාම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඇමතිතුමා, ඊට පස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති කාර්යාලය දක්වා මේ සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මොකද්ද වුනේ? හැමෝම තමන්ගේ පක්ෂයේ බලය ගැන හිතනවා මිසක් කිසිම කෙනෙක් මැද මාවතක ප්‍රතිපත්තියකට වැඩ කරන්න ඉදිරිපත් උනේ නැහැ. සෑම තැනම නිලධාරීවාදයේ අඳුරු පැතිකඩ මේ සැලසුම හිර කරනවා. මේ අසාධාරණය මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි, මේක සමස්ත රටවැසිය ඇතුළු ලෝකයටම වෙච්ච අසාධාරණයක්. මම මගේ දරුවට යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව, මගේ දෙමව්පියන්ට යුතුයකම් ඉෂ්ට කරන්නේ නැතුව, මගේ සමාජයට යහපතක් කරන්න පොදු අරමුණක් උදෙසා කරපු අවුරුදු 6ක කැපකිරීම මම මේ නිලධාරීවාදයේ සහ යාන්ත්‍රණයේ දුර්වලකම් හන්දා මම මග නතර කරන්න ඕනේද? මේ ලක්ෂ 60න් දැනට මම ලක්ෂ 30ක් විතර තවටත් ණය තියෙනවා. අවසානයේ මං කලකිරිලා ඉන්න අවස්ථාවක මට හැම අවස්ථාවෙම පිටුනේ මේ බුද්ධ ශාසනය. භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා ඔයා මග නතර වෙන්න එපා පුතේ, ඔයාගේ අරමුණට යන්න කියලා මට දීපු අන්තිම ලක්ෂ 20 මේ යාන්ත්‍රණයෙම තියෙන දුර්වලකම, මේ ඩිජිටල් තාක්ෂණය හරියට අවබෝධයක් නැතුව ක්‍රියාත්මක කිරීමේ තියෙන දුර්වලකම නිසාම මම ඔප්පු කරන්න ලක්ෂ 20ක මුදලක් account එක hack කරලා කවුරු හරි හොරෙක් වංචනික විදිහට අරගෙන තියෙනවා. මම කියනවා ඔහු දක්ෂයෙක්. හැබැයි දක්ෂයට නිසි අවස්ථාව මේ රටේ උදා වෙන්නේ නැහැ. දක්ෂයින් අපතේ යනවා. බුද්ධිමතුන් විදේශගත වෙනවා. මේ තමයි රටේ අරාජිකත්වයට මුල.
මම ග්‍රාමසේවකයින්දන් ජනාධිපති දක්වා ඉදිරිපත් කරපු මේ සැලසුමට දේශපාලනයෙන්වත් කිසිම අවස්ථාවක් උදාවෙන් නැති නිසා මානව හිමිකම් සහ මට මගේ මේ සාක්ෂි සනාත කරලා තියෙන ඒ බලවත් ආයතනවලට ආරාධනා කරලා සමාජයටම පොදුවේ මේ සැලසුම ඉදිරිපත් කරන්න තියන් හිටපු ලක්ෂ විස තමයි මේ විදියට හොරකම් කරලා තියෙන්නේ. රටේ සැබෑම අවධානම මේකයි. නිවැරදි විසඳුම් තිබ්බත් තියෙන්නා වූ දේශපාලන යාන්ත්‍රණය සහ සමස්ත යාන්ත්‍රණයම මේකට ඉඩ දෙන්නේ නැහැ. සැබෑ දේශප්‍රේමීන් එකතු වෙලා අපි හැමෝටම වැරදුනා, අපි දැන් පොදු ප්‍රතිපත්තියකට පොදු සැලැස්මකට වැඩ කරුම් කියන්න කිසිම කෙනෙක් නැහැ. හැමෝම බලන්නේ අනේ කාව වට්ටන්න විතරයි. ජනතාව විදියට අපි හැමදාම පක්ෂවලට බෙදිලා ඉල්ලන්නේ සහන විතරයි. හැබැයි අපි ඉල්ලන්න ඕනේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්. මධ්‍යස්ථ සැලැස්මක් නැති තාක්කල් අපිට ජීවත් වෙන්න වෙන්නේ අරාජික රටක. මගේ මේ උත්සාහය දේශපාලන පක්ෂ හදන්න නම් නෙමෙයි, රට ගොඩදාන පොදු එකඟතාවයක් ඇති කරන්න. ඔබේ හඬත් අවදි කරන්න, ඔබේ අදහස කමෙන්ට් කරන්න, අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න.